හායි කොහොමද ළමයි? ඉතින් channel එක හැදුවට vlog විදියට මොනවද අරගෙන එන්නේ කියලා මට නම් තාම හිතා ගන්න බෑ. ඉතින් කොහොමින් හරි අද අපි දෙන්න පොඩි ගමනක් යන්න කියලා. ඉතින් මම ඕෆ් වෙලා හස්බන්ඩ් එනකම් පොඩි වෙලාවක් ඉන්න වුණා. ඉතින් ඒ වෙලාවේ තනියෙන් කරන්න දෙයක්වත් නැති නිසා හැවලොක් සිටි මෝල් එක ළඟින් බැහැගත්තා. ඉතින් තනියම එතෙන්ට ඇවිල්ලා හස්බන්ඩ් එනකම් ඉඳලා මගේ බඩජාරිකමට හස්බන්ඩ්ත් ඇදගෙන ගියා පුංචි කෑමක් ගන්න. ඉතින් දෙන්නත් එක්ක ඒක කාලා ඉවර වෙලා තව ගොඩාක් වෙලාවෙ ඉතුරු නිසා අපි බස් එක බුක් කරලා තියෙන්නේ රෑ 11යි ගානකට නිසා මොකද කරන්න කියලා කල්පනා කර ඉද්දි දෙන්නට හිතුණා මෙතනින්ම ෆිල්ම් එකක් බලලා ටයිම් පාස් කරගන්න. ඉතින් දෙන්නත් එක්ක මේ විදියට කාලත් දෙන්නත් එක්ක ගියා shopping කරන්න. ඉතින් දෙන්නත් එක්ක shopping කරා, game play කරා. ඉතින් game play කරද්දී husband වීඩියෝ ගන්න කිව්වට husband ඒක නම් අමතක කළා. ඉතින් මේ බලන පොඩි බබෙක් වගේ කොහාටද හැමදාම ඇදෙන්නේ කියලා එයා හැමදාම ඇදෙන්නේ සෙල්ලම් බඩු ගන්න තමයි. මේ හරි ගියොත් පොඩි එකෙක් වගේ සෙල්ලම් බඩුවක් නම් උස්ස ගන්නවා. ඉතින් දෙන්නත් එක්ක දැන් ඩක් ඇවිදලා ෆිල්ම් එක පටන් ගන්න වෙලාවත් ලඟ වුණා. ඉතින් අපි ගියා වාලම්පුරිය බලන්න. ඉතින් දෙන්නත් එක්ක ෂීට් හොය ගිහිල්ලා අපිට හම්බ වෙලා තියෙන්නේ ඉස්සරහම ෂීට් පොලිම. ඉතින් ඔන්න ෆිල්ම් එක පටන් ගන්නකන් දෙන්නත් එක්ක බලන් ඉන්නා. ඉතින් වාලම්පුරිය හරිම ලස්සන ෆිල්ම් එකක්. හැමෝම බලලා නැති අය හැමෝම බලන්න මාරම ලස්සන ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්. ෆිල්ම් එක ඉවර වෙලා දෙන්නත් එක්ක එදා රෑම ගෙදර එන්න පිටත් වෙනවා. ඉතින් ගෙදර එන හැම දවසකම වගේ අපි මහසෑය වඳින්න යන්න නම් අමතක කරන්නේ නැහැ. අපිට වෙලාවක් නැති වුණොත් ඇරෙන්න ගෙදර එන හැම දවසකම අනිවාර්යෙන්ම මහසෑය වඳින රුවන්වැලි සෑරජනන් වහන්සේ වන්දනා කරගන්න අපි යනවා. හිත නිවෙන්න නිදහස් වෙන්න පුදුම සැනසිලිදායක තැනක් තමයි රුවන්වැලි සෑරජනන් වහන්සේ ළඟ තියෙන්නේ. මං යන්න ආසම තැනක් මේ ලෝකේ තියෙන මහා සෑරජනන් වහන්සේ වන්දනා කරන්න. ඉතින් කොළඹ ජීවත් වුණාට ඒ පරිසරයට වඩා මගේ ගමේ පරිසරයට මම මාර විදිහට ආදරේ මම මාරම ආසයි. මේ ගහකොළ එක්ක මේ සබාදහම එක්ක ජීවත් වෙන එක මේ ජීවිතේට තමයි මම ගොඩාක්ම ආසා. කවුරු කොහොම කිව්වත් නගරේ හරි ලස්සනයි කියලා මම ආසම මගේ ගමට මගේ ගමේ පරිසරයට. ඉතින් හිතෙන ඕනෙම වෙලාවක මහසෑරජනන් වහන්සේ වඳින්න යන ලැබෙනවා කියලා කියන්නේ අපි ඒකට ලොකු පිනක් කරලා තියෙන්න ඕනේ. ඉතින් හස්බන්ඩ්ගේ මහගෙවල් තියෙන්නේ මේ පූජා නගරෙම නිසා ඉස්සර නම් විවේකයක් තියෙන වෙලාවට එයාවත් ඇදගෙන මේ පූජා නගරේ ගොඩාක් තැන්වල වන්දනා කරන්න යනවා. ඉතින් රුවන්වැලි සෑය කියලා කියන්නේ සැදැහැවතුන්ගෙන් කොයි වෙලේක බැලුවත් අඩුවක් නැති ස්ථානයක්. කොයි වෙලේ බැලුවත් සැදැහැවතුන්ගෙන් පිරීලා තියෙන තැනක් තමයි රුවන්වැලි සෑරජනන් වහන්සේ. ඉතින් වන්දනාව යන ගොඩාක් වෙලාවට වීඩියෝස් ෆොටෝස් ගන්න යන්නේ නම් නෑ මම. මොකද අපි එතෙන්ට යන්නේ වන්දනා කරන්න මිසක් ෆොටෝස් වීඩියෝස් ගන්න නෙමෙයිනේ. ඉතින් ඒ වුණාට අද මම පුංචි වීඩියෝ කීපයක් අරන් තියෙනවා. මම හිතෙනවා සෑරජනන් වහන්සේ වඳින්න එන්න ලැබෙන්නේ නැති කෙනෙක්ට පුංචි හරි ශ්‍රද්ධාවක් උපදිනවා නම් මෙහෙම වීඩියෝ එකක් ෆොටෝ එකක් හරි දැකලා ඒක ලොකු පිනක් වෙයි කියලා. ඉතින් ජීවිතේ මොන තැනක ගියත් කොතැනක ගියත් අපේ හිතට දැනෙන්නේ නැති සතුටක් සැනසීමක් මහා සෑරජනන් වහන්සේ ළඟ වාඩි වෙලා ඉද්දී අපේ හිතට දැනෙන ඒ සතුට සැනසීම අපමණයි කියලා කියන්න නම් බෑ. මගේ ජීවිතේ මම ඉන්න ආසම වන්දනා කරන්න ආසම තැනක් තමයි රුවන්වැලි මහා සෑරජනන් වහන්සේ. ඉතින් එහෙනම් අදට නවතිනවා. ආයෙත් දවසක අපි ආදරෙන් හමු වෙමු.